භාග්‍යතුන් වහන්සේගේ රූප ස්වභාවය කොයි වාගේද කියන කාරණාව කවදාවත් වචනයෙන් කියලා ඉවර කරන්න බෑ. අපි අද ඊටාම ලස්සනට අපේ සිත් ඇදගන්න, හිත බැඳෙන, නිමෙන, තැම්පත් වෙන, දැක්ක ගමන් වැඳ වැටෙන්න හිතෙන ලස්සන බුදු පිළිම අපි දකින්නවාද? හැබැයි ඒ ප්‍රතිමාව කොයි තරම් ලස්සනද අපිට දැක්ක ගමන් වඳින්න හිතෙනවා. හැබැයි ඒ ප්‍රතිමාවට වඩා ලක්ෂ කෝටි වාරයකින් භාග්‍යතුන් වහන්සේගේ රූපය සුන්දරයි. ඒ නිසා අපිට භාග්‍යතුන් වහන්සේ මෙහෙම දැක්කේ නැති නිසා අපිට හිතා ගන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ වටේට රශ්මි මාලාවක් තිබුණා, රියන් 4ක් වටේට පැතිරෙන. ඒකට කියන්නේ ව්‍යාම ප්‍රභා කියලා. රියන් 4ක් ශරීරයෙන් එළියට ඒ රශ්මිය ගලනවා. ඒකට තමයි ව්‍යාම ප්‍රභාවය කියලා කියන්නේ. ඒ රශ්මි මාලාවෙන් එළියට රියන් 80ක් දුරට තවත් රශ්මි මාලාවක් විහිදෙනවා. ඒකට කියන්නේ අසිති හස්ත්‍ය ප්‍රභා කියලා. සමහර වෙලාවට පූර්ණ චන්ද්‍රයා අහසේ දකින්න ඇතැම් දවසක අපි දකිනවා හඳට ටිකක් ඈතින් වෙනම රැස් වලල්ලක් තියෙනවා. අපි ඒකට කියනවා හඳ මඩල කියලා. අපේ සමහර වැඩිහිටියෝ කියන්නේ හඳ මඩල හඳට ළඟින් තියෙනවා නම් වැස්ස ළඟයි කියලා කියනවා. හඳ මඩල ඈතයි නම් අපි කියනවා බොහොම කල්යයි තව වහින්න කියලා වැඩිහිටියෝ එහෙම අනාවැකි කියනවා. එහෙනම් අපිට දැකලා පුරුදුයි හඳට වඩා ටිකක් ඈතින් වෙනම රශ්මි මාලාවක් තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහයට රියන් 4ක් දුරින් ආන් ඒ වාගේ වෙනම රශ්මි මාලාවක් තියෙනවා. ඒ රශ්මි මාලාවට එළියෙන් 80 දුරට පැතිරෙන තවත් රශ්මි මාලාවක් තියෙනවා. ඒකට තමයි කියන්නේ අසිති හස්ත්‍ය ප්‍රභා කියලා. එතකොට මේ රශ්මි මාලා දෙක මේක ෂඩ්වර්ණ රශ්මියනේ. හඳේ රශ්මිය වාගේ කහපාට විතරක් නෙමෙයිනේ. එතකොට මේ රශ්මි මාලා දෙක මැද්දේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට මණික් ප්‍රාකාර දෙකක් මැද්දේ ඝන රත්තරන් පිටක් තියලා වාගේ තරම් අපූර්වට දිලිසෙනවා භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ රූප ධාතුව රන්වන් පාටයි. ඒ කියලා කියන්නේ අපි ඊට කලින් විස්තර කරලා තියෙනවා මේ අපි ගාව තියෙන රත්තරන් වල පාට නෙමෙයි කියලා. එහෙනම් ලෝකේ තියෙන හැබෑම රත්තරන් වලට කීවේ ජාත රූප කියලා. එහෙම නැත්නම් ජම්බෝ නද නිෂ්ක කියලාත් කියනවා. ඒ හැබෑ රත්තරන් තියෙන්නේ මහ මුහුදේ. මහා සාගරයෙන් තමයි ගන්නේ. අපි ගාව තියෙන රත්තරනුත් සාගරයෙන් ගත්තේ වුණා නම් ඒව තමයි ලෝකේ තියෙන විශේෂම රත්තරන්. හැබැයි මේ රත්තරන් අද ලෝකේ නැතුව නෙමෙයි. අදත් මේ රත්තරන් ලෝකේ තියෙනවා කියලා සඳහන් කරනවා. සාගර පතුලට කිමිදෙන්න අති දක්ෂ පුද්ගලයෝ සාගර පතුලට ගිහිල්ලා මේ රත්තරන් අරගෙන එනවා කියලා සඳහන් කරනවා. ඔය ඉන්දියාව වගේ රටවල් වල අති විශේෂ මිලකට ඒ රත්තරන් වෙනම විකිනෙනවා කියලා සඳහන් කරනවා. ආන් ඒ රත්තරන් වල පාටයි භාග්‍යතුන් වහන්සේගේ ශරීර වර්ණය. අපි පිත්තල භාජනයක් අලුත්ම පිත්තල භාජනයක් මැදලා තියහම ඒක හරියට දිලිසෙනවා. අපිට හිතෙනවා මේක රත්තරන්ද කියලා. ඒ වුණාට අපි පාවිච්චි කරන රත්තරන් මාලයක් වලල්ලක් එතෙන්ට ගෙනihin තියහම අපිට හොඳට පේනවා පිත්තල වලට වඩා වෙනම රත්තරන් කැපී පේනවා කියලා. එහෙනම් ඒ අපි ගාව තියෙන රත්තරන්. එහෙමනම් අපේ රත්තරන් වලට වඩා ජාත රූප දිලිසෙනවා කියලා එතකොට අපිට තේරෙනවා. භාග්‍යතුන් වහන්සේගේ වර්ණය එහෙමයි. ඒ තරම් ලස්සන රූපයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒ නිසානේ කිව්වේ දේවාති දේවයි කියලා. බ්‍රහ්මාති බ්‍රහ්මයි කිව්වා. බ්‍රහ්මයන්ට බ්‍රහ්මෙක් භාග්‍යතුන් වහන්සේ දිහා බලහම මේ අතිශයින්ම ලස්සන රූපයක් තියෙන මේ ලෝකේ වර්ණනා කරන්න බැරි රූපයක් තියෙන බ්‍රහ්මයෙකුට හිතෙන්නේ මේ බ්‍රහ්මෙක් කියලා. ඒ කියන්නේ බ්‍රහ්මයන්ට වඩා ඊටම ලස්සනයි. දේවාති දේවයි. දෙවියන්ට වඩා කොච්චර ලස්සනද? සීල බ්‍රාහ්මණයා ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ගුණ කියාපු ලස්සන කියාපු එක ගාථාවක සඳහන් කළානේ භාග්‍යතුන් වහන්සේ කොයිතරම් ලස්සනද කියලා. බ්‍රහ්ම භූතං අතිතුලං මාරසේන පමද්දනං කෝ දිස්වාන පසී දෙය්‍ය අපි කන්හා විජාතිකෝ. බ්‍රහ්ම භූතං අතිතුලං බ්‍රහ්මයන්ට ළඟා වෙන්න බෑ මේ රූපේ ගාවට තුලණය කරලා කිට්ටු වෙන්න බෑ බ්‍රහ්මයෙකුට ඒ තරම් ලස්සන රූපයක්. මාරයෙකුට අභිභවනය කරන්න බෑ ඒ රූපේ කවදාවත් ඒ තරම් ලස්සන රූපයක්. ඒ තරම් ලස්සන රූපයක් දැකලා
කෝදිස්වාන පසී දෙය. කවුද පැහැදෙන් නැත්තේ භාග්‍යතුන් වහන්සේ දිහා බලලා. සේල බ්‍රාහ්මණය සඳහන් කරනවා අපි කන්හා විජාතිකෝ. මේ ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨතම වංශයේ ඉපදිලා මේ තරම් භාග්‍යතුන් වහන්සේ ලස්සනයි. දෙවියන්ට බඹුන්ට වඩා ලස්සන වුණා වගේම භාග්‍යතුන් වහන්සේගේ වංශයේ තවත් බොහෝ ලස්සනයි ඉපදිලා හිටියා. නන්ද කුමාරයා කොච්චර ලස්සනද? අපි කතා කරනකොට මේ නන්ද කුමාරයා කියලා කතා කරනවා විතරනේ. නමුත් අපි හිතුවේ නෑනේ නන්ද කුමාරයා කියලා කෙනෙක් කවුද කියලා. නන්ද කුමාරයා කියලා කියන්නේ සක්විති රජෙක්. එතකොට කවුද නන්ද කුමාරයා කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේම මල්ලි. බුදුරජාණන් වහන්සේගේම මල්ලි. එකම තාත්තගේ දරුවෝ දෙන්න බොහොම ලස්සනයි. අයියත් ලස්සනයි නේ මල්ලිත් ලස්සනයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ තරම් ලස්සනයි නම් නන්ද කුමාරයාත් ලස්සනයි. මොකද සුද්ධෝදන රජුරුවන්ගේ අනික් පුතා. ඒ හින්දා නන්ද කුමාරයාත් හරි ලස්සනයි. භික්ෂුන් වහන්සේලා නන්ද රහතන් වහන්සේට රැවටුණා. ඒ හින්දා පස්සේ නන්ද රහතන් වහන්සේට චෝදනා කෙරුවා. භාග්‍යතුන් වහන්සේගේ සිවුරට සමාන සිවුරක් දරන්න එපා අපි රැවටෙනවා කියලා. සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට වඩා අඟල් 4ක් මිටි කියලා. ආන් ඒ වගේ පුංචි වෙනස්කම් තමයි තිබුණේ. එහෙනම් මේ තරම් ලස්සන රූපයක් භාග්‍යතුන් වහන්සේට තියෙනකොට ඒ රූපේ සිද්ධාර්ථ කුමාරයාට නැති වුණේ නෑනේ. එහෙනම් සිද්ධාර්ථ කුමාරයාට දාව ඉපදිච්ච රාහුල කුමාරයා කොච්චර ලස්සන වෙන්නේ නැද්ද? රාහුල කුමාරයාගේ ශරීරයෙන් උත් රැස් විහිදෙනවා. නන්ද රහතන් වහන්සේගේ ශරීරයෙන් උත් රැස් විහිදෙනවා. මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේටත් මිනිස්සු රැවටුණා භාග්‍යතුන් වහන්සේ කියලා. ඒ තරම් ලස්සන රූප සම්පත් තිබුණා. නමුත් ඒ සියලු දෙනාමත් ඉක්මෙව්වා භාග්‍යතුන් වහන්සේගේ රූපය. ඒකයි මේ සේල බ්‍රාහ්මණය අහන්නේ අපි කන්හා විජාතිකෝ. අපි ඒ වගේ උසස් කුලවල ඉපදුනෙත් නෑ. අපි ඒ තරම් ලස්සනත් නෑ. අපි සමහර වෙලාවට කළුයි, සමහර කට්ටිය උසයි, සමහර කට්ටිය මිටි, සමහර කට්ටිය මහතයි, සමහර අය කෙට්ටුයි. ඉතින් මේ ආන් එහෙම කුලවල ඉපදිච්ච අපිට භාග්‍යතුන් වහන්සේගේ ලස්සන ගැන කතා කරන්න පුළුවන්ද? අපිට තේරුම් ගන්න පුළුවන්ද ඒ ලස්සන? ආන් ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න එක හරි අමාරුයි. එහෙනම් ඒක දරන්න වෙන්නේ ශ්‍රද්ධා මාත්‍රයෙන්මයි අපිට භාග්‍යතුන් වහන්සේ දරන්න වෙන්නේ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ ගුණ වලින් යුක්තයි, මේ විදිහට ලස්සනයි, මේ විදිහේ ලක්ෂණ වලින් යුක්තයි, මේ ආකාර ප්‍රාතිහාර්යයෙන් යුක්තයි කියලා සඳහන් කරාම එක එල්ලේ හිස් මුදුනින් දරන්න පුළුවන් වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මේ තරම් කාලයක් පාරමිතා පිරුවේ මෙතෙන්ට එන්නයි කියලා.